සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු එක්දින තරඟය අද ආරම්භ වෙනවා. ඉතින් එම තරඟය ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස තමයි ශ්‍රී ලංකාව වෙලාවෙන් සවස 2:30ට ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් මෙම තරඟ තුنين දෙකක් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් අවසන් තරඟය නුවර පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදීත් ආරම්භ වීමට නියමිතයි. ඉතින් ඇත්තටම ටෙස්ට් තරඟාවලියේදී ආබාධයකට ලක් වූ මිලන් රත්නායක නැවතත් එක් දින සංචිතයට කැඳවලා තියෙනවා. ඉතින් ඒ වගේම දුෂ්මන්ත චමීරත් රීප්ලේස්මන්ට් ක්‍රීඩකයෙක් විදිහට සංචිතයට කැඳවලා තියෙනවා. මිලන් රත්නායකගේ ආබාධය හේතුවෙන් කෙසේ වෙතත් අද තරඟය ක්‍රීඩා කිරීමට බොහෝ දුරට මිලන් රත්නායකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් ආරම්භක ප්‍රතිකරණයේ බොහෝ දුරට වෙනසක් සිදුවීමට ඉඩ තියෙනවා. මොකද අවිෂ්ක ප්‍රනාන්දු නව පන්දුවෙන් ක්‍රීඩා කිරීමට අපහසු නිසා පසුගිය තරඟවලත් අසාර්ථක වුණු ක්‍රීඩකයෙක්. ඉතින් එම නිසා පැතම් නිස්සංග සමග බොහෝ දුරට නිෂාන් මදුෂ්ක ආරම්භක ප්‍රතිකරණයේ නියැලේවි. ඉතින් බොහෝ දුරට අද ක්‍රීඩා කරන ක්‍රීඩකින් 11 දෙනා වන්නේ සුපුරුදු පරිදි නායකත්වයේ චරිත අසලංකාහට හිමි වෙලා තියෙනවා. සෙසු ක්‍රීඩකයන් ලෙස පැතම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, නිෂාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, වනිදු හසරංග සහ දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකින් අතරින් එක්කෙනෙකුට බොහෝ දුරට අවස්ථාව හිමි වේවි. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන මහේෂ් තීක්ෂණ, දිල්ෂාන් මදුසංක සහ අසිත ප්‍රනාන්දු අතරින් එක්කෙනෙකුට අවස්ථාව හිමි වේවි. ඒ වගේම අනිත් ක්‍රීඩකයා වන්නේ ඉෂාන් මාලිංග. මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මෙම තරඟාවලියේ සියලුම තරඟවල තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.